අද මම හදාගන්න යන්නේ ඉතාමත් උකු රසවත් පෝෂ්‍යදායී කොළ කැඳ එකක්. මම අද කතා කරන්නේ රසම රස උකු කොළ කැඳ එකක් හදාගන්න. ඒකට අවශ්‍ය මොනවාද කියලා ඉස්සරම බලමු. මේ තියෙන්නේ මුකුණු වෙන්න. මුකුණු වෙන්න අතට අහු වෙන ප්‍රමාණයට තරම් මම අරන් තියෙනවා. මේ තියෙන්නේ පෙනල. මේ තියෙන්නේ හාතවාරිය. හාතවාරිය නගර බදනක් නෑ. ගමේ තියෙන හොඳ පෝෂ්‍යදායී ඖෂධයක්. මේ තියෙන්නේ කරපිංච. කරපිංච ටිකක් වැඩිපුර ගන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. අපි මේ ටික හීනියට කපාගමු. කපාගන්නේ මොකද? බ්ලෙන්ඩර් කප් එකට අපිට දාගෙන කොටා ගන්නට ලේසි වෙන්න. ඊට පස්සේ අපි පොල් බෑවක් අරගන්නවා. පොල් බෑවක කිරි ගන්නවා. මේ තියෙන්නේ මං ගාගත්තු පොල් ටික. දැන් මං මැල්ලුම් ටික කපාගෙන ඉවරයි. මේ ඔක්කොම එකට මිශ්‍ර කරලා තියෙන්නේ. මැල්ලුම් 4 වර්ගෙම එකට තියෙනවා. ඒක අපි බ්ලෙන්ඩර් කප් එකට දාගමු. බ්ලෙන්ඩර් කප් එකට දාගෙන වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මැල්ලුම වැහෙන්නම දාන්නේ ටිකක් භාගයක් විතර දාගන්නවා. ඊට පස්සේ අපි අරගන්නවා හාල් කප් එකක්. මේ හාල් කප් එක අපි හොඳින් සෝදලා උක්කු වෙනකන් කොටා ගන්න ඕනේ. ඒකට අපි වතුර එකතු කරන්න හොඳ නෑ ගොඩක්. හාල් ටික වැහෙන ප්‍රමාණයට වගේ දාගත්තම තමයි උකුවට කොටා ගන්න පුළුවන්. මේ තරම් විතර වතුර ප්‍රමාණයක් එකතු කරලා අපි මේක උක්කු වෙනකන් කොටා ගන්න ඕනේ. මේක තමයි කැඳේක උක්කු වෙන රහස. දැන් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩරේ කොටාගත්ත මැල්ලුම් ටික. අපි මේ ටික මිරි කළ පෙරාගමු. ඇත්තටම කොළ කැඳ කියන්නේ ඉතා පෝෂ්‍යදායී පානයක් නේ. මේක හරි ලේසි හදාගන්න. පොළට ගිහින් මැල්ලුම් ටිකක් ගෙනාවනම් අපි මැල්ලුම් 2-3ක් එකතු කරලා හදාගන්නවා. අපි මේ ආකාරයට පෙරාගමු. පෙරාගෙන මේ තියෙන්නේ මම පෙරාගත්ත මැල්ලුම් ටික. මේ තියෙන්නේ හාල්. මේ බලන්න කොච්චර උකු වෙනකම් මම කොටලාද කියලා. ඒක හොඳටම උකු වෙන්න කොටා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට කැඳේක උකු කරගන්න බෑ. මේ තියෙන්නේ පොල් බෑවක කිරි ටික. මේ කිරි ටිකත් එකතු කරන්නේ අපි අන්තිමට අවසානයේ. මේ කැඳේක උකු වෙගෙන එනකොට තමයි අපි පොල් කිරි ටික දාන්නේ. අපි තව සැරයක් මේක පෙරා ගන්න ඕනේ. කෑලි හිටින්න පුළුවන් නිසා. මේක පෙරාගෙන අපි ඊට පස්සේ දානවා හාල් ටික. මේ තියෙන කොටාගත්තු හාල් ටික. ඒකට තව මේ කප් එකෙන් එකක් වතුර එකතු කරන්න ඕනේ. නැත්තම් මේ කැඳේක ගොඩාම උකු වෙලා බොන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි මේකට තව වතුර කප් එකක් දාගන්නේ. මේකෙන් එකක් වතුර දාගෙන අපි මේක ලිපෙන් තියාගමු. ඔයාලට තව දැනගන්න දෙයක් තියෙනවා. මේක ලිපේ තියලා හොඳින් හැඳි ගන්න ඕනේ. නැත්තම් මේක අඩිය අල්ලන්න බලනවා. මේක හොඳින් හැඳි ගාමින් විනාඩි 15ක් විතර උතුරවා ගන්න ඕනේ. මේ ආකාරයට හොඳට අඩියට හැඳ යන ආකාරයටම කලවම් කරන්න ඕනේ. ඇත්තටම පෙනල කියන්නේ ඇඟට ගොඩාක් පෝෂ්‍යදායී මැල්ලුම් වර්ගයක්. ඒ වගේම හාතවාරිය කියන්නේ ඇඟ නිවන මැල්ලුමක්. කරපිංච කොලෙස්ටරෝල් නැති කරනවා. දැන් අපි මේක උතුරාගෙන ඉන්න නිසා මේ මිටි කිරි ටික දාගමු. මිටි කිරි ටික දාගෙන විනාඩි 10ක් විතර උතුරවන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණුත් එකතු කරමු. ඔයාලගේ රස අනුව ඔයාලා ලුණු එකතු කරන්න.
මේ විදිහට කැඳ හදලා බලලා රසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. අන්න මේ ආකාරයට තමයි අපි මේ කැඳ එක පිළිවෙල කරගන්නේ. අන්න දැන් මගේ කැඳ එක බලන්න හොඳටම උක්කු වෙලා. මේක ගොඩක් වෙලා ලිපේ තිබ්බොත් උපු ගතිය වැඩි වෙනවා. ඒ නිසා අපි කිරි ටික ඉතුරුව ගමන් ලිපෙන් බා ගන්න ඕනේ. ලිපෙන් බාගෙන අපි කැඳ එක උණුසුම් පිටම පිළිගන්නන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම කැඳ එක ගොඩක් රස වෙන්නේ. ඔයාලත් මෙහෙම හදන්න.